ඔබව සයිබර්ටෙක් ලංකා YouTube චැනලයට සාදරයෙන් පිළිගන්නවා. ඔවිති තම්නේල් එකේ තිබ්බ විදිහටම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ෆොටෝෂොප් වගේ ෆොටෝෂොප් වෙනුවට ෆ්‍රී යූස් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. හරි ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඔයාලා ඉස්සෙල්ලාම ඕපන් කරගන්න ඕනේ ඔයාලා browser එක මොකක් හරි browser එකක්. හරි ඊට පස්සේ ඒකේ search bar එකේ search කරන්න ඕනේ Photopia කියලා. ඔයාලා Photopia කියලා search කරලා එන්න පළවෙනි link එකට යන්න ඕනේ. මම search කරනවා Photopia කියලා. ඊට පස්සේ ආව පළවෙනි link එකට යනවා. ඊට පස්සේ start using Photopia කියලා තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න ඕනේ. හරි ඊට පස්සේ මම ආයෙ බැක් කරනවා. මම ඊට පස්සේ ආයෙ සර්ච් කරනවා Photopia කියලා. හරි ඊට පස්සේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා කියලා ඉන්නවා. ඊට පස්සේ ඔයාලට මෙතන පෙන්නයි install කියලා install to PC කියලා ඔප්ෂන් එකක්. ඒ ඔප්ෂන් එක මගේ පෙන්නන්නේ නැහැ. ඉතින් මම කලින් install කරලා තියෙන හින්දා මම දැන් install කරලා තියෙන තැනින් සර්ච් කරලා කෙලින්ම යනවා Photopia වලට. ඔයාලට Photopia කොයි වගේද කියලා පෙන්නන්න. හරි ඉතින් මේ Photopia එක ඕපන් වුණා මේ වගේ තමයි පේන්නේ. මම ඉතින් create new project දීලා එතන create දෙනවා. ඊට පස්සේ මෙහෙම interface එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ අපි මොකක් හරි එකක් දාගන්න ඕන නම් කරන්න ඕනේ file වලට ගිහලා drag and drop කරන්න ඕනේ. මම ගාව පරණ download කරපු images වගේ තිබ්බා. ඒ වගේ එකක් මම මේකට upload කරනවා. මෙතන logo එකක් තියෙනවා. මම ඒක upload කරනවා. drag and drop කරලා දානවා. ඊට පස්සේ මේකේ background එක white color තියෙනවා. අපිට background එක white color තිබ්බොත් හරියන්නේ නැහැ. මේක background එක නැති කරගන්න ඕන. remove bg කරගන්න මෙතන උඩින්ම layer select කියලා එකක් තියෙනවා. ඒ select දීලා remove bg දෙන්න ඕන. ඊට පස්සේ okay දුන්නට පස්සේ ඔයාලට add play වෙනවා. හේතුව හරියට වැඩි කරන්න ඕන නිසා එයාලා ඇඩ් එක ප්ලේ කරනවා. නොමිලේ තියෙන නිසා ඇඩ් තමයි ප්ලේ කරන්නේ. ඔව් ඊට පස්සේ මේකේ පොඩ්ඩක් වෙලා ප්‍රොසෙසින් වෙලා ඊට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතනින් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. ඊට පස්සේ අපි මේක සේව් කරා ගන්න ඕනේ අපේ PC එකට. ඊට පස්සේ මෙතන ෆයිල් දීලා මෙතන වැරදුනා පොඩ්ඩක් ඉන්න. ඒ ෆයිල් වලට ගිහිල්ලා export as කියලා තියෙනවා. ඒ export as කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් png එකක්ද jpg එකක්ද ඊට svg එකක්ද තෝරන්න ඕනේ. මම svg තීරුවා ඒක හරියන්නේ නැහැ. මම ඊට පස්සේ png තීරුවා. ඊට පස්සේ download දුනා එක. ඊට පස්සේ අපි එකෙන් අයින් වෙලා templates වලට යනවා. ඊට පස්සේ මෙතන templates වලින් ඔයාලා ගොඩක් templates ඇති තරම් මෙතන තියෙනවා. ඔයාලට ඕන එක තෝරගන්න පුළුවන්. මම මෙතන logo මොකක් වලින් නිකන් කැත එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට loading වෙලා එතනට වැටෙනවා. ටිකක් වෙලා යනවා. ඊට පස්සේ හරි loading වෙලා ඉවර වෙලා ওই වගේ interface එක තමයි වැටෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේක පේන්න නැති කරගන්න ඕන. ඉස්සෙල් මම මෙතන ඩබල් ක්ලික් කරලා මේ ඇහැ ඔබලා මේ විදිහට පේන්න නැති කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇහැ ඔබලා මේ පේන්න නැති කරලා drag and drop කරන්න ඕනේ අපි අර save කරාගත්ත image එක png එක. ඊට පස්සේ මේ විදිහට ගානට adjust කරාගෙන මෙතන control s ඔබලා save කරාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කලින් තිබ්බ තැනට යන්න ඕනේ. කියන්නේ උතන උඩින් ටැබ් දෙකක් පෙන්නලා තියෙනවානේ. පළවෙනි ටැබ් එකට ගියාට පස්සේ අපිට ගානට logo එක පේනවා. මම දැන් ඒකට ගියා. ඔය තියෙන්නේ අපි Photopia වලින් හදපු logo එක තමයි. ඔව් ඉතින් ඔයාලා දැන් දැනගන්න ඇති Photopia කියන්නේ මොකද්ද? ඒක ෆ්‍රී තියෙන නිසා ඔයාලා හොඳට දැනගන්න ඇති. හරි ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න. අදට වීඩියෝ එක ඉවරයි.